විභාග කාලය කිව්වම ඒක දරුවන්ට විතරක් නෙවෙයි, ගෙදර ඉන්න හැමෝටම වගේ පොඩි පීඩනයක් දැනෙන කාලයක්. ඉතින් අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ දරුවාට පීඩනයක් එකතු කරන කෙනෙක් වෙනුවට ඒ ගමනේදී ලොකුම සහයෝගය දෙන කෙනෙක් බවට දෙමාපියන්ට පත්වෙන්න පුරුවන කොහොමද කියලායි. ඕ මේ තමයි අපි මේ කතාබහ පුරාවටම උත්තර හොයන ප්‍රශ්නය. අපි බලමු කොහොමද මුල ඉඳලම සහයෝගයෙන් වැඩ කරලා ධනාත්මක වටපිටාවක් ගොඩනගා ගන්න කියලා. හරි. එහෙනම් අපි මේ ගමනේ පළවෙනි කොටසෙන්ම පටන් ගමු. ඕනම සැලැස්මක් හදන්න කලින් අපි අත්විවරම හරියට දාගන්න ඕන. ඒ කියන්නේ දරුවාගේ මානසික සහ භෞතික වටපිටාව සකස් කරන එක. හිතන්නකෝ අවධානය එක තැනක තියාගෙන පාඩම් කරන්න පුළුවන් තැනක් හදලා දෙන එක කොච්චර වටිනවද කියලා. ඉතින් පාඩම් කරන්නම වෙන්වනු සංසුන් පරිසරයක් හදන එක තමයි පළවෙනි පියවර. එතකොට අනවශ්‍ය බාධා කිරීම නැතුව දරුවට ඉගෙන ගන්න පුළුවන්. මෙන්න මේක තමයි වැදගත්ම කාරණය. ඒ තමයි මානසික සහයෝගය. ලොකු කාලසටහනක් හදනවටත් වඩා දරුවට හිතේ තියෙන ඕනම දෙයක් බයසකක් නැතුව කතා කරන්න පුළුවන් ආරක්ෂිත ඉඩක් gedara තියෙනවා කියන හැඟීම දෙන එක ගොඩක් වටිනවා. හොඳයි. දැන් අපි යමු ප්‍රායෝගික පැත්තට. ඒ කියන්නේ සැලසුම් සකස් කරන එකට. හැබැයි මතක තියාගන්න මේක උඩින්දන් දෙන නියෝගයක් නෙමෙයි. මේක දෙමාපියනුයි දරුවයි එකට එකතු වෙලා කරන සාමූහික උත්සාහයක් වෙන්න ඕන. හොඳ පාඩම් සැලැස්මක් හදන්න මේ පියවර අනුගමනය කරන්න පුරුවන්. විශේෂයෙන්ම මතක තියාගන්න මේ හැම දෙයක්ම ශිෂ්‍යයා එක්ක එකතු වෙලා කරන්න ඕන. එතකොට තමයි ඒක දරුවගම සැලැස්මක් වෙන්නේ. ඉලක්කයක් තියෙනවා නම් ඒක ස්මාර්ට් වෙන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? හිතන්නකෝ ජීව විද්‍යාව පාඩම් කරනවා කියලා නිකම්ම කියනවට වඩා අද ජීව විද්‍යාවේ පරිච්ඡේද දෙකක් ඉවර කරනවා වගේ නිශ්චිත ඉලක්කයක් තියෙන එක කොච්චර හොඳද? ඒ වගේ පැහැදිලි ඉලක්කයක් සම්පූර්ණ කළාම ඒක පොඩි ජයග්‍රහණයක් විදියට සලකලා දරුවව දිරිමත් කරන්නත් පුරුවන්. මෙන්න බලන්න නියදි කාලසටහනක්. මේක නිකම් ටයිම් ටේබල් එකක් නෙවෙයි. මේකේ නම්‍යශීලී බව, විවේක කාල, විනෝදාංශ වලටත් කාලය වෙන් කරලා තියෙනවා. මොකද මානසික විඩාව වළක්වා ගන්න ඒක අත්‍යවශ්‍යයි. ඒ වගේම බලන්න අමාරු විෂයකට පස්සේ ලේසි විෂයක් දාලා තියෙනවා. ඒකේ නිගිනීම කම්බලි නැතුව කරගෙන යන්න පුළුවන්. ඔව් පාඩම් කරන එක විතරක්ම නෙමෙයිනේ ජීවිතේ. කාලසටහන කියන්නේ අධ්‍යාපනයේට විතරක් නෙමෙයි සෞඛ්‍ය සම්පන්න ජීවිතයකටත් සහාය දෙන දෙයක් වෙන්න ඕන. සමහර වෙලාවට දරුවා දරන උත්සාහයට ත්‍යාගයක් විදියට පවුලේ අයත් එක්ක විනෝද ක්‍රියාකාරකමකට කාලය වෙන් කරන එකත් හොඳ අදහසක්. හොඳයි. සැලැස්මක් හැදුවට පස්සේ ඒක දිගටම පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් දැන් අපි බලමු ඒ සැලැස්ම ඵලදායීව කරගෙන යන්න පුරුවන් දෛනික පුරුදු මොනවද කියලා. මෙන්න සරල ඒත් හරිව ප්‍රබල ක්‍රමයක්. 50-10 රීතිය. ඒ කියන්නේ විනාඩි 50ක් හොඳට පාඩම් කරලා විනාඩි 10ක පොඩි විවේකයක් ගන්න එක. මේ පොඩි විවේකයෙන් ඒකාග්‍රතාවය පවත්වා ගන්නත් මානසික වෙහෙස වළක්වා ගන්නත් ලොකු උදව්වක් ලැබෙනවා. මේකනම් හරිම දක්ෂ ක්‍රමයක්. දවස පුරා හම්බ වෙන පොඩි නිදහස් වේලාවල් වලින් ප්‍රයෝජන ගන්න එක. එතකොට රැයට ලොකු වේලාවක් පාඩම් කරන්න ඕන වෙන්නේ නැහැ. සවස් වරුව විවේකීව ගත කරන්නත් පුළුවන්. මෙන්න තියෙනවා දෙමාපියන්ට දරුවන්ට යෝජනා කරන්න පුළුවන් තවත් ක්‍රම කීපයක්. මේවයින් ඉගෙනීම වඩාත් රසවත් කරලා මතකයේ හොඳින් රැඳවා ගන්න උදව් වෙනවා. මේක ටිකක් වෙනස් විදිහක ක්‍රමයක් ඒත් හරිම ප්‍රබලයි. මේ ක්‍රමෙන් පාඩම් කරන කොටස් වඩාත් සිත් ගන්න ආසුළු වෙනවා. ඒ වගේම ඒකෙන් මතකයයි ආත්ම විශ්වාසයයි එකම වැඩි දියුණු වෙනවා. මේ හැමදේම හරියට වෙන්න නම් ශරීර සෞඛ්‍ය උපරිමයෙන් තියෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රමාණවත් නිින්ද, පෝෂදායී ආහාර සහ ව්‍යායාම කියන දේවල් අධ්‍යාපනික සාර්ථකත්වයට අත්‍යවශ්‍යම ඉන්ධන වගේ. හරි. දැන් අපි එනවා ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම අභියෝගයට. ඒ තමයි විභාග දවසේ ඇතිවෙන පීඩනීය කළමනාකරණ එක. පොඩි බයක් හිත ගැහෙන එකක් විභාගයකට කලින් ඇතිවෙන එක සාමාන්‍යයි. ඒකෙන් අපිව පොළඹවනවා. නමුත් ඒක පාලනය කරගන්න බැරි තරම් වැඩි වුණොත් ඒක හානිකර වෙන්න පුළුවන්. ඒකෙන් මේ දෙක අතර වෙනස හඳුනා ගන්න එක දෙමාපියන්ට හරිම වැදගත්. විභාග දවසේ උදේට කලබල නැතුව සංසුන්ව දවස පටන් ගන්න මෙන්න මේ සරල පියවර ටික අනුගමනය කරන්න පුරුවන්. මේකෙන් දරුවට ලොකු සහනයක් දෙනේවි. අන්තිමට හැමෝම මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේක. විභාග ප්‍රතිඵල වැදගත්. ඒත් ඒක ජීවිතේ එක්ක කඩයිමක් විතරයි. සාර්ථක අනාගතයකට යන්න තවත් බොහෝ මාර්ග තියෙනම බව දරුවට මතක් කරලා දෙන එකෙන් අනවශ්‍ය පීඩනයක් ඇතිවෙන එක වළකිනවා. මේ ප්‍රබල කියමනේ අපි කතා කරපු හැමදේම සාරාංශගත වෙනවා. විශාල විෂය නිර්දේශයක් වේවා, විභාගයක් වේවා, ඕනම ලොකු අභියෝගයක් කුඩා කළමනාකරණය කරන්න පුළුවන් පියවර වලට කඩාගත්තම ඒක ජය ගන්න පුරුවන්.
ඉතින් මේ හැමදේම අහගෙන හිටියට පස්සේ අපි මේ ප්‍රශ්නෙන් අවසන් කරමු. ලොකු දේවල් නෙවෙයි. දරුවාගේ මේ ගමනට උදව් කරන්න අදම පටන් ගන්න පුළුවන් පොඩිම පොඩි වෙනස මොකද්ද? ඒ ගැන හිතන්න.